ස්වභාවය ප්‍රශ්න කරන්න එපා. වැඩක් නෑ. මොකුත් වෙනස් වෙන්නේ නෑ. හැබැයි අන්තිමට උඹලා ඔක්කොම කියන එක ඉලල් පේපර් එකක් ලියන්න ඕන. ආවේ එකම විදිහට නෙවෙයි වෙන්න පුළුවන්. ලෑස්ති වෙන්න තිබ්බ එකම තත්ත්වයකට නෙවෙයි වෙන්න පුළුවන්. එකෙකුට මහා අමාරු ඉන්න කරදර ගොඩක් මැදින් ලෑස්ති වෙන්න වෙයි. තව එකෙකුට කිසි ප්‍රශ්නයක් නැතුව ලෑස්ති වෙන්න පුළුවන්. මේ අදාළ නැහැ. ඔක්කොම එක පේපර් එකක් ලියලා දෙන්නේ. ඒකට ප්‍රශ්න වල වැඩක් නැහැ. අර අමාරු ළමයට වෙනම ලේසි පේපර් එකක් එහෙම එකක් දෙන්නේ නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේක ගොඩ දාගන්න ඕන නම් මේක ඊගානම සම්බන්ධ ප්‍රශ්නයක් ළමයි. කැලින්ම ඕගොල්ලන්ගේ අනාගතේ මැරගන් ජීවත් වෙන විදිය සම්බන්ධ තීරණය වෙන අංක එකේ සාධකේ වෙන්න පුළුවන් බහුතරයක් ළමයින්ට එහෙම වෙනවා. අද දවසේ මම ඔක සාමාන්‍ය මේ කාලේට ළමයින්ගෙන් අහන ප්‍රශ්නයක්. අද ඕගොල්ලන්ට දවසේ වැඩ කරන්න තිබුණ උපරිම යම් කොන්ටෙන්ට් එකක් තියෙනවා. දවසේ මට උපරිම කරා නම් කරන්න පුළුවන් කියන සීමාව තියෙනවා. මං අහන්නේ අද ඔයා ඒක කරාද? කීයෙන් කීයකටද උත්තරේ ඔව් වෙන්නේ? ඔයාට කරන්න පුළුවන් උපරිම වැඩ ප්‍රමාණය කරාද? ඒකයි ප්‍රශ්නේ. බොහෝ විට උත්තරේ නැහැ. තමයි එහෙම ඒකට උත්තරේ නැහැ කරගෙන උඹලා කොහොමද අනාගතේම මාට ලොකු සුබ සිහින දකින්නේ? ඔයා දන්නවා මේ වෙලාවේ කරන දේ ඍජුව විභාගයට බලපාන. අවුරුද්දකට කලින් කරන දේ ඍජුව බලපාන එක නැහැ. මැදින් ඔයා කවර් කරගන්න වෙලාව හම්බ වෙනවා. දැන් එහෙම නැහැ. දැන් දවසක් මිස් වුණා කියන්නේ මිස් වුණා. ඒක කවර් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙම තැනක ඔයාගෙන් අහනකොට ඔයාගේ උපරිමේ ඔයා කරලා තියෙන්නේ කියලා ඔයාගේ උත්තරේ නැහැ නැත්නම් ඒකේ තේරුම ඔයාට ඒ ලෙවල් වල යන්න පුළුවන් උපරිම රිසල්ට් එකක් මොකක් කරේ එකක් තියෙනවා. ඊට වඩා අඩු මට්ටමකින් වන්න අතර.